වේගාගේ ETX රිවිව් එක ෆුල් චාර්ජ් එකකට පස්සේ කොච්චර වගේ දුරක් ප්‍රැක්ටිකලි යන්න පුළුවන්ද? චාර්ජ් එකකට කිලෝමීටර් 150ක් යන්න පුළුවන්. හැබැයි ETX එක ගත්තොත් එimhe වාරිකයේ රුපියල් 10000ක විතර වැඩි තමයි. එහෙත් අරවට වැඩිය කම්පෙයාර් කරලා බලනකොට මේක මට ඇත්තටම ලාභයි. මට කිලෝමීටරයකට මේක කොස්ට් වෙන්නේ රුපියල් 5යි. මං දැන් දෙකම මං යූස් කරලා තියෙන ඉඳ ඇත්තටම මම කියන්නේ ඔය සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එක ගොඩක් දෙනෙක් බැනපු ඒ වගේම ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න PC Guide LK එකෙන් මම හිතන්නේ අරගෙන එන පළවෙනි වීඩියෝ එක ETX එකේ. ETX එහෙම නැත්නම් Elevated Transportation Experience කියලා කියන්නේ ඇත්තටම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. අද අපි ඉන්නේ The Rise Tech Village එකේ ඩොක්ටර් හර්ෂගේ කන්සෙප්ට් එකක් විදිහට මීට කලින් PC Guide LK channel එකේ ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. මොකක්ද කියලා බැලුවේ නැත්නම් ඔන්න link එක පල්ලේ description එකේ තියෙනවා. ETX එකක්. එහෙම නැත්නම් බොහොම සරලවම කිව්වොත් මේ electric 3 wheel එකක් කියන දේ ලංකාවේ කම්පැනි එකකින් හදන දෙයක්. ඔයගොල්ලන්ට මතක ඇති Vega කාර් එක. ඉතින් Vega කාර් එක එහෙම නැත්නම් මේ high end high speed ඒ වගේම high charging තිබ්බ මොඩල් එකක් ලංකාවේ හැදුනට පස්සේ සෑහෙන දෙනෙක් ඒ ගැන කතා කරා. ඊට පස්සේ මේ කතාව ටිකක් නැති වෙලා යනවා. Vega කාර් එකට මොකද වෙන්නේ? මේක සමහර කාලවල වලට ස්ටන්ට් එකක් විදිහට එළියට එනවද? මේ කන්සෙප්ට් එක ඇත්තටම ඩොක්ටර් හර්ෂව හම්බුන වෙලාවක මම කතා කරා. ඇයි මේ විදිහේ එහෙම නැත්නම් Vega වගේ නිකන් එකපාර ටෙස්ලා එකක් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන් වෙහිකල් එකක් හදලා සෑහෙන ලොකු හයිප් එකක් බිල්ඩ් කරලා ඊට පස්සේ ඒ ගැන සද්දයක් නැත්තේ. ඇත්තටම ඒකේ පිටිපස්සේ තියෙන කන්සෙප්ට් එක ගත්තොත් පළවෙනියටම ටෙක්නොලොජි එක එක්ස්ට්‍රීම් ලෙවල් එකෙන් අපිට අචීව් කරන්න පුළුවන්ද සමහර දේවල්. ඒ කියන්නේ මේ කන්සෙප්ට් එක සම්පූර්ණයෙන්ම ලංකාවේ හැදෙන දෙයක්. ලංකාවේ හැදෙන දෙයක් කියලා කියන්නේ චයිනා වලින් මෝටර් එකක් ගෙනල්ලා බැටරි එකක් ගෙනල්ලා මෙහෙ පාර්ට්ස් ටික එකලස් කරන දෙයක් නෙවෙයි. බැටරි එකක් ගෙනවොත් බැටරි එකේ සෙල්ස් ටික මෙහෙට ගෙනල්ලා ඒකේ BMS එකේ ඉඳලා ඒ ෆර්ම්වෙයාර් එකේ ඉඳලා ලංකාවේ හදලා ලංකාවට ගැලපෙන විදිහට ඔප්ටිමයිස් කරලා හදපු ප්ලට්ෆෝර්ම් එකක හදන්න ගිය ප්ලට්ෆෝර්ම් එකක පළවෙනි වෙඩිමුරේ තමයි ඒ. ඒ කියන්නේ එතනදී Vega team එක අතරම බැලුවේ මේ high speed charging එක cooling system එකක් ඔය විදිහටද යන්නේ. ඒවට ලියන firmware කොහොමද? මේ දේවල් වලට plan කරන දේවල් එක්ක එයාලා ඉගෙන ගත්ත ගොඩක් දේවල් ඒ ප්‍රොජෙක්ට් එකේ තිබ්බා. ඉතින් ඒක අර පයිලට් ප්‍රොජෙක්ට් එකක්. එහෙමත් නැත්නම් මේ හැමදේම එක්ස්ට්‍රීම් වලට පුෂ් කරලා මේ ටීම් එකට ලංකාව ඇතුලේ මේ මෝටර් එකක් මේකේ ටෙක්නොලොජි එක කොහොමද ඉම්ප්‍රූව් කරන්නේ මේ හැම දෙයක්ම හදපු තැනක්. ඉතින් ඒක මාරම කතාවක් වුණා ඒ ඉන්සයිට් එක ගන්න. මොකද එළියේ ඉඳලා බලද්දි අපිට මේක පේන්නේ මේ ජිමික් එකක්. නිකන්ම ආවා ඊට පස්සේ නිවුස් ගියා ඊට පස්සේ මේකට වෙච්ච දෙයක් නැහැ කියලා. ඔන්න ඕකයි ඇත්ත කතන්දරේ. ඉතින් දැන් අර ලිමිට් එක පුෂ් කරලා ඉගෙනගත්ත ඩේටා වලින් ඔන්න ප්‍රොඩක්ට් ලයින් එකක් මාකට් එකට එන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ. ඉතින් මේක ගැන කතා කරන්න කලින් තව දේවල් කීපයක් තියෙනවා. මේක ETX එක තව Vega කම්පැනි එක එහෙම නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක පාදක කරගෙන හදපු දේවල් වලින් බයික් එකක් සහ කාර් එකක් මේ දේවල් දැනටත් තියෙනවා. ඉතින් පළවෙනිම දේ තමයි ප්‍රයිස් එක. මේ වෙනකොට මේ ETX එක ලක්ෂ 20 30 ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ විවිධ ඔප්ෂන්ස් වලින් යනවා. ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි රයිට් ලංකාවේ හදපු දෙයක් ඇයි මෙච්චර ප්‍රයිස් එකක්? මේවට සහනයක් නැද්ද? ඉතින් බොහොම සරලවම ගත්තොත් දැන් අපි චයිනා වගේ රටක ප්‍රොඩක්ෂන් කැපැසිටි එක සෑහෙන වැඩි. එකපාර වෙහිකල් එකක් සෑහෙන ලොකු ක්වොන්ටිටි එකකින් හදන්න පුළුවන්. නමුත් ලංකාවේදී මේක සම්පූර්ණයෙන්ම වෙනස්. ලංකාව ඇතුලේ R&D එක කරලා ඊට පස්සේ අනිත් හැම දෙයක්මත් බොහෝ දුරට නිෂ්පාදනය කරලා මේ වගේ ප්‍රොඩක්ට් එකක් මාකට් එකට එද්දි ඒ කොස්ට් එක ටිකක් වැඩි වෙනවා. මේකේ අපි එක්ස්පීරියන්ස් එක ගැන කතා කරන්න කලින් කියන්න ඕන දේ තමයි මේක ලංකාවේ ප්‍රොඩක්ෂන් එකක් නිසා ඔයාට සම්පූර්ණයෙන්ම පාර්ට් එකේ ඉඳලා බැටරි පැක් එකේ වොරන්ටි එකේ ඉඳලා සම්පූර්ණයෙන්ම බැටරි පැක් එකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒකේ සෙල් එකක් පවා අයින් කරලා එහෙම නැත්නම් ඒ ලෙවල් එකෙන් සර්විස් එකක් දෙන්න පුළුවන්. අඩුම පිරිවැයකින් මේක පවත්වගෙන යන්න පුළුවන් කියන එක මට දැනගන්න ලැබුණා මීට සෑහෙන කාලයකට කලින් මේ දේවල් ටික කතා කරද්දි ඇයි මෙහෙම දෙයක් ලංකාවේ කරන්න කියලා. මම හිතනවා ගොඩක් දෙනෙක් මේ ගැන නොදැන කරපු අර දෝෂාරෝපණ එහෙම නැත්නම් මේක ඇයි මෙච්චර ගණන් මේ හැම දෙයකටම උත්තර ඔයාලට හම්බුණා කියලා. ඉතින් මේ තියෙන්නේ ETX එක. මේ ETX එක full electric 3 wheel එකක් කියන්න පුළුවන්. හැබැයි 3 wheel එකකට එහා ගිය දේවල් සහ සාමාන්‍යයෙන් අපි ගන්න වැඩ කටයුතුත් එක්ක සෑහෙන ලොකු capability එකක් මේකේ තියෙනවා. පළවෙනිම දේ තමයි අපි මේක ටෙස්ට් කරා The Rise
විලේජ් ටෙක් විලේජ් එක තියෙන කන්දක. ඉතින් මේ කඳු පාරවල් වල සාමාන්‍යයෙන් අපේ ඩ්‍රයිවත් එක්ක මෙතනදී 5 දෙනෙක් සාමාන්‍යයෙන් 6ක් 7ක් වුණත් ඒගොල්ලෝ මේ විලේජ් එක ඇතුලේ දාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව යනවා කියලා කිව්වා. ඉතින් මෙතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ෆුල් ලෝඩ් එකක් දාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙන. ඒ වගේම තමයි ඩිසයින් එක අතෙන් ගත්තොත් මේක සෑහෙනම අර මොඩර්න් ලුක් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහට හදලා තියෙන ඩිසයින් එකක් කියලාත් කියන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම ETX එකේ versions කීපයක් තියෙනවා. මේකට දොරවල් ඒ වගේම AC මේ හැම දෙයක් එක්කමත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට. ඒ විතරක් නෙවෙයි. මේකේ අපි ගත්තොත් එහෙම seating capacity එක පිටිපස්සේ බොහොම සරලවම 3 දෙනෙකුට විතර යන්න පුළුවන් සීට් එකක් තියෙනවා. හැබැයි ඔයාට අවශ්‍යයි නම් මේ සීට් එක ඩිසයින් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අකුලන්න පුළුවන් විදිහට. ඊට පස්සේ පිටිපස්සේ අපිට ඩිකි එක ඕපන් කරාට පස්සේ ඒ ඇක්සස් එක ෆුල් ලෝඩ් එකක් කිලෝ 450ක් 500ක් වගේ වෙනකන් සෑහෙන ලොකු ඉඩකඩක්. මම හිතන්නේ වොෂින් මැෂින් එකක් වුණත් ෆුල් දාගන්න පුළුවන් රේන්ජ් එකක තියෙන. ඉතින් අර ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන තැනට ආපුවම මේකේ යන්නේ මිනිස්සුද එහෙම නැත්නම් වෙන මොනවා හරිද කියන එක අනුව විශේෂයෙන්ම බිස්නස් වලට මේ හැම දෙයකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ බොහොම සරලවම මගේ එක්ස්පීරියන්ස් එක මේ දේවල් එක මේ 3 wheel එක ප්‍රැක්ටිකලි පාවිච්චි කරන සිමි එක අපි කතා කරන්න යන්නේ කොහොමද මේකේ රේන්ජ් එක ප්‍රැක්ටිකලි ප්‍රශ්න තියනවද කොහොමද කියන එක. ඉතින් අපි ටක් ගාලා යමු සිමි එක මේ දේවල් කතා කරන්න. සිමි කොච්චර කාලයක් වෙනවද මේක පාවිච්චි කරන්න අරගෙන මේ ETX එක? මේක දැනට මම පාවිච්චි කරන්න අරගෙන මාස දෙකමාරක් ඇතුළත කාලයක් වෙනවා. මාස දෙකමාරක් කාලය. එතකොට ඒ ෆුල් ටයිම් එකම ඔයා මේ රයිස් විලේජ් එක ආශ්‍රිතව මේ තියෙන කඳු එක්කද නැත්තම් කොළඹ කාලයක් තිබ්බද කොහොමද වගේ එක්ස්පීරියන්ස් එක රයිඩින්? මගේ සාමාන්‍ය එම ප්ලෑන් එකක් නෑ. මම හිටපු ගමන් කොළඹ යනවා, කුරුණෑගල යනවා, දඹුල්ල වගේ පැතිවල යනවා. ඊට පස්සේ මේ වගේ කඳු වල යූස් කරනවා. රයිට්. මේ එම අයිඩියා එකත් එක්ක ටගාලා මගේ මේ ඩිසිෂන්ස් එක වෙනස් වෙනවා. ඒ ගමන් තමයි මේ මගේ ට්‍රැවල් එකත් මේ මං යන්නේ. ඉතින් සිමි මේ වෙනකොට මාස දෙකමාරක් මේක පාවිච්චි කරනවා. කොහොමද රේන්ජ් එක එහෙම නැත්නම් ප්‍රැක්ටිකලි ගත්තොත් ඔයාට ෆුල් චාර්ජ් එකකට පස්සේ කොච්චර වගේ දුරක් ප්‍රැක්ටිකලි යන්න පුළුවන්ද? ඔව් ඇත්තටම මේක ෆාස්ට් චාර්ජින් එකට අපි ගියා නම් ෆාස්ට් චාර්ජ් එකට මට යන්නේ විනාඩි 20ක් 30ක් අතර කාලයක් තමයි මට ගත වෙන්නේ. ඒ කියන්නේ චාර්ජ් එකට සාමාන්‍යයෙන් 10% වගේ ඉඳලා 100 වෙන්න. ඔව් ඔව් එන්න විනාඩි 20ක් 30ක් කාලයක් යනවා. ඒ නෝමල් චාර්ජ් එකකට යනවා නම් පැයක් වගේ විනාඩි 45ක් පැයක් වගේ කාලයක් යනවා. මම ගොඩාක් දුරටම මේක චාර්ජ් කරගන්නේ මගේ ගෙදරින් ගාව එළිය ප්ලග් පොයින්ට් එකක් මම හදලා තියෙනවා. රෑට ගිහිල්ලා චාර්ජ් එකට දාපුවාම පැය දෙකකින් වගේ මේකට යාලා ඇඩිෂනලි දීලා තියෙනවා පොඩි මේ වයර් කෝඩ් එකක් වගේ චාර්ජ් කරගන්න. ඒ කියන්නේ අදිසියේදී කොතනදී අපිට චාර්ජ් කරගන්න ඕන වුණොත් එimhe ප්ලග් එක චාර්ජ් කරගෙන ඒම පහසුකමක් තියෙනවා මේ ට්‍රේවිලර් එකේ. මේකේ එක චාර්ජ් එකකට කිලෝමීටර් 150ක් යන්න පුළුවන්. මම ඇත්තම කිව්වොත් එimhe බලාගෙන ඉන්න කටියට පොඩි මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න හිතෙනවා. මං ගාව ඇත්තටම කලින් තිබ්බේ බජාජ් ට්‍රේවිලර් එකක්. එතකොට ඒක ෆයිනන්ස් කරලා තමයි මං ගාව තිබ්බේ. එතකොට ඒකේ මගේ මන්ත්ලි පේමන්ට් එක වුණේ 35000ක් 40000ක් අතර. දැන් මේකට මම ETX එකට මම ගෙවනවා ඒකට වඩා රුපියල් 10000ක් 8000කින් විතර මේක වැඩි වුණාට බජාජ් ට්‍රේවිලර් එකේ මම ලීස් එක ගෙවන එක විතරක් එතනින් විතරක් නෙවෙයි මගේ ඒක ඉවර වෙන්නේ. හැබැයි ETX එක ගත්තොත් එimhe වාරිකේ රුපියල් 10000ක විතර වැඩි තමයි. එහෙත් අරවට වැඩිය කම්පෙයාර් කරලා බලනකොට මේක මට ඇත්තටම ලාභයි. අනිත් එක කිලෝ 350ක් 400ක් විතර නෝමලි මේක ලෝඩ් කරන්නත් පුළුවන්. ඇත්තටම ගත්තොත් එimhe මේකේ සස්පෙන්ෂන් එක මාර හොඳයි. මං දැන් දෙකම මං යූස් කරලා තියෙන හින්දා ඇත්තටම මම කියන්නේ ඒක මට බොරුවක් කියන්න බෑනේ. මේක කවුරු හරි මේ දැන් මාව පාරෙන් දැක්කලා මං ගොඩාක් දෙනෙකුට මේක දෙනවා ඩ්‍රයිව් කරලා එක්ස්පීරියන්ස් එක ගන්න කියලා. දැන් මං මෙතනින් බොරුවක් කියලා ගිහිල්ලා එක්කෙනෙකුට මේක පදින්න දෙනකොට කෝ ඔයා එක කීප මේ ඔප්ෂන් එක මේකේ නෑ කියලා මට එතකොට ඒකට උත්තරයක් දෙන්න බැරි වෙනවා. ඒ හින්දා මම කියන්නේ ඇත්තටම මේක එක්ස්පීරියන්ස් කරලා බැලුවොත් විතරයි මේකේ තියෙන ඇඩ්වාන්ස් ටේස්ට් ටික අපිට බලා ගන්න පුළුවන්. එතකොට සමේ දැන් මෙහෙම ඇහුවොත් දැන් ඔයා මාස දෙකමාරක් පාවිච්චි කරනවා. කිලෝමීටර්ස් කීයක් විතර දැන් මේකේ දුවලා තියෙනවද? දැනට අපි කිලෝමීටර් මම 4000ක් විතර දුවලා තියෙනවා. රයිට්. එතකොට දැන් සාමාන්‍ය නෝමල් අපි ගත්තොත් අයිස් වෙහිකල් එකක් නෝමල් 3 wheel එකක් එක්ක කම්පෙයාර් කරොත් මේකේ සර්විස් එකක් නැද්ද? මේන්ටනන්ස් මොකුත් නැද්ද? මේන්ටනන්ස් කියන්නේ කොස්ට් එකක් විදියට ගත්තොත් එimhe මේකට චාර්ජ් කොස්ට් එකක් තියෙනවා. අනිත් එක ටයර් වේස්ටේජ් එක. ඒ දෙක තමයි දැනට මට තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ දැන් ඔයාට එන්ජින් එකේ
මොනවද ඔයිල් චේන්ජ් ඊට පස්සේ ඒ දේවල් කිසිම දෙයක් නැහැ. නෑ කිසිම දෙයක් නෑ. රයිට්. ඒක දැන් ඔයාලට කියලාවත් තියෙනවා දැන් සාමාන්‍ය අපි කියන 5000 කිලෝමීටර්ස් වලින් ඇවිල්ලා මේක මාරු කරන්න නැත්නම් මේ ටික චෙක් කරගන්න ඕනේ. මේ වගේ මොනවා හරි තියෙනවා. මට කිලෝමීටර් රේන්ජ් එකක් කියලා දීලා තියෙනවා. ඒක ඉවර වුණාට පස්සේ සාමාන්‍ය නෝමලි එයාලා ඇවිල්ලා ෆ්‍රී මට සර්විස් කරලා දෙනවා කියලා එයාලා කියලා තියෙනවා. මීට කලින් මගේ අයියා කෙනෙකුත් තරම් තියෙනවා ETX එකක්. එයා නම් මට කලින් ගත්තේ යාට ෆ්‍රී සර්විස් එකක් එයාලා කරලා දීලා තියෙනවා. රයිට්. එතකොට දැන් මම මෙහෙම ඇහුවොත් හරි. අපි ගත්තොත් එහෙම දැන් බලාගෙන ඉන්න කටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. දැන් මං ගාව තියෙනවා normal 3 wheel එකක්. මේකේ අපි හිතමු කිලෝමීටර් ගානකට සැරයක් අපි වාහනයක සම්පූර්ණයෙන්ම ඔයිල් එක මාරු කරලා ඊට පස්සේ එතනින් එහාට තව රිපෙයාර්ස් තියෙනවා මේකේ. මොකද ගෙවෙන දේවල් තියෙනවා. ඊට පස්සේ ඒ ගෙවෙන දේවල් නවත්තන්න අපි ඔයිල් මේ වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට දැන් බැරි වෙලාවත් ඔයා රිසර්ච් එකක් කරාද මේකට එන්න කලින් දැන් මේවා කියපු ප්‍රොස් ඔක්කොම තියෙද්දි බැරි වෙලාවත් මෝටර් එක වැඩ කරන්නේ නැතුව ගියා. එහෙම වුණොත් ඒක කම්පැනි එකෙන් ඔයාට කිලෝමීටර්ස් ගානක් ඇතුළත රිප්ලේස් කරනවද නැත්නම් ඔයා ලොකු ගානක් අර දැන් අපි හිතමු ඔයාගේ ලක්ෂයක් ඒ වගේ මාසෙකට යනවා එකපාර ලක්ෂ 5ක් විතර දෙන්න වෙන කතාවක් එනවා. ඒ ගැන ඔයා නිකන් හොයලා බැලුවද? හොයලා බැලුවා මම මේ ගැන ඇත්තටම. දැන් මේක එයාලා ඇවිල්ලා මට වොරන්ටි මට නෙවෙයි ETX එක ගන්න එම්ම කස්ටමර්ස්ලාටම කිලෝමීටර් ලක්ෂයක් දුවනකම් එයාලා වොරන්ටි එකක් දීලා තියෙනවා. රයිට්. හරිද? දැන් අපේ කට්ටිය ගොඩාක් ඩවුට් මටත් තිබ්බා ඒ ඩවුට් එක. දැන් ගොඩාක් කට්ටිය හිතනවා මේක බැටරි පැක් එක. බැටරි එකට තමයි මෙච්චර මිලක් මෙයාලා ගාලා තියෙන්නේ. බැටරි එක මොකක් හරි වුණොත් එහෙම අපිට ලක්ෂ ගාණක් ලොකු ගාණක් දරන්න වෙනවා කියලා. එහෙම නෙමෙයි මේක ඇත්තටම තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් එක්සැම්පල් එක කිව්වොත් එහෙම පෙට්‍රෝල් 3 wheeler එක කිව්වොත් එහෙම ඉන්ජිම ඉර වුණා කියලා සම්පූර්ණ ඉන්ජිම ගලවලා අයින් කරලා අලුත් ඉන්ජිමක් ගෙනල්ලා තියන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන බෝරින් කරන්න තියෙනවා රොඩ් ඒ වගේ දේවල් තියෙනවා පොඩි පොඩි දේවල් හදන්න. ඒ වගේ මේ බැටරිය ඇතුලේ සෙල්ස් 21ක් තියෙනවා. මොනවා හරි රිපෙයාර් එකක් එනවා නම් ඒ සෙල්ස් වල තමයි මේ වෙනකන් එහෙම රිපෙයාර් එකක් ඇවිල්ලා නැහැ. මම එක්සැම්පල් කියන්නේ එනවනම් ඒ සෙල්ස් වල තමයි එන්න ඕනේ. ඒත් කිලෝමීටර් ලක්ෂයක් ඒකේ ඇතුළේ එම් මොකක් හරි ප්‍රශ්නයක් එනවා නම් කම්පැනි එකෙන් හදනවා. ඇවිල්ලා මෝටර් එකට ඔයා මේ රිසර්ච් එකම කරලා බැලුවා. දැන් මෝටර් එක කියලා කියන්නේ අර එන්ජින් එකට ඔයා කම්පෙයාර් කරපු එක එතන කරන්න බෑ. මෝටර් එක කියලා කියන්නේ බොහොම ටෙක්නිකල්. ඒක ඒ ටෙක්නීෂියන්ස්ලා විසින්ම කම්පැනි එකේ කරන්න ඕන දෙයක්. ඒකට සාමාන්‍යයෙන් වෙන්නේ මේකක් ෆේල් වුණොත් මේ සම්පූර්ණ කොටස රිප්ලේස් තමයි යන්න වෙන්නේ. ඒ වගේ එකක් වුණොත් ඒගොල්ලෝ ඒකටත් වොරන්ටි එකක් ඒකටත් වොරන්ටි ඒකටයි බැටරි එකට දෙකටම තමයි කිලෝමීටර් ලක්ෂයක් කියලා මට කියලා තියෙන්නේ. රයිට්. ඒ ලක්ෂයෙන් එහා පැත්තට ලක්ෂයෙන් එහා පැත්තට සේවිස් කරගෙන එහෙම තමයි මේ යන මේකක් තියෙන්නේ. දැනට තියෙන අපේ ETX වල කිසිම ගැටලුවක් ඇවිල්ලා නැහැ දැනට. දැන් මම මේ ප්‍රශ්නේ අහන්න හේතුව දැන් ගන්න ඉන්න කෙනෙකුට මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. රිසර්ච් එක කරන්න ඕනේ තමන්. දැන් වාහනයක් ගද්දි අපි බලනවා රයිට් මේක මෙහෙමයි කියලා. එතකොට දැන් කිලෝමීටර් ලක්ෂයක් කියලා කියන්නේ සෑහෙන ලොකු ගාණක්. හැබැයි 6 එකක් දුවන එක්කෙනෙකුට සෑහෙන වැඩ කරන කෙනෙකුට ඒක සෑහෙන පොඩි කාලෙකින් සමහරට අවුරුද්දකින් කව වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ පැත්තෙන් ඔයාලා මෙතනට යනවා නම් කිලෝමීටරයට රුපියල් 5යි. කිලෝමීටර 150ක්. ඒ විතරක් නෙවෙයි අපි දැන් මේ කන්දේ නැගගෙන වත් එක්ක එනකොට පල්ලම් වල රීජන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් රීජන් එකත් එක්ක ඔයා නිකන් දකින්න විදිහට කොච්චරක් විතර ඇඩ් වෙලා තියෙනවද රේන්ජ් එක? දැන් මෙතන රයිස් ටෙක් එකේ ඉඳන් නුවරට යන්න මට charge 100 කරගෙන ගියා නම් 97ක් වෙද්දි නුවරට මට යන්න පුළුවන්. charge 3ක් විතර යන්නේ. ඒ කියන්නේ පල්ලමේ දානකොට ආයේ ඒ ගෙවිච්ච charge ටික ආයේ මට රීචාර්ජ් වෙලා ඉවරයි. ඔය විදිහට තමයි ප්‍රැක්ටිකල් ප්‍රොඩක්ට් එකක් අරගෙන අපිට වයිට් පේපර් එක කියවන්න පුළුවන් මේකේ මෙච්චරයි මෙච්චර ටෝක් එකක් තියෙනවා එහෙම කියලා එක්ස්පීරියන්ස් කරලම් බැලුවා. සාමාන්‍යයෙන් 5 දෙනෙක් දාගෙන සෑහෙන ලොකු කන්දක කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ශබ්දය කියන එක ඇත්තටම නැහැ. ඒ වගේම සිමි කියපු දේම තමයි මම අර කලින් කිව්වේ මේකේ තියෙන සෙල් එකෙන් සෙල් එකට චෙක් කරලා රිප්ලේස් කරන්න තරම් මේ ආෆ්ටර් සේල්ස් ප්‍රෝග්‍රෑම් එක ETX එකේ සෑහෙන ස්ට්‍රෝං. ඒ කියන්නේ වෙන කවුරුත් ඒ වගේ දෙයක් මම හිතන්නේ ලංකාවේ කරන්නේ නැහැ. ඔයාගේ වෙහිකල් එක වගන්න බයික් එක වෙන්න පුළුවන් ඕනම දෙයක බැටරි පැක් එකේ ප්‍රශ්නයක් නැහැ. මේක ෆුල් රිප්ලේස්මන්ට් එකක් තමයි කරන්න ඉදිරිපත් වෙන්නේ. හැබැයි මේක ලංකාවේ නිෂ්පාදනයක් නිසා ඒගොල්ලෝ ඉන් ඇන්ඩ් අවුට් මේක දන්න නිසා පුංචි දෙයකින් මේ රිප්ලේස්මන්ට් එක යන්න කිලෝමීටර් ලක්ෂයක් කියලා කියන්නේ ලොකු රේන්ජ් එකක්. ඉතින් කොහොම වෙතත් මේ දේවල් එක්ක ඔන්න ETX එකේ රිවිව් එකක් එහෙම නැත්නම් ඉන් ඩෙප්ත් පොඩ්ඩක් අනිත් අයට වඩා රිවිව් එකක් ඔයගොල්ලන්ට අරන් එන්න පුළුවන් වුණා කියලා හිතනවා. ETX එක ගැන මොකද හිතන්නේ? ඒ වගේම ලංකාවේ අනාගතේ අපි අවුව තියෙන රටක් විදිහට එහෙම නැත්නම් හිරු රශ්මිය අවුරුද්දේ වසරේ වැඩිම කාලයක් ලැබෙන රටක් විදිහට මේ කන්සෙප්ට් එක ජනප්‍රිය වේද? එහෙම නැත්නම් අර ICE vehicles internal combustion vehicles ද අපිට වඩාත්ම ගැලපෙන්නේ. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් ETX එකක් ඉලෙක්ට්‍රික් EV එකක් කියන දේ ආවට පස්සේ මේක නැවත වතාවක් ඩීසල් වලින් එහෙම නැත්නම් ජල විදුලියෙන් මේ දේවල් එක ගල් අඟුරු මේ මික්ස් එකේ නම් charge වෙන්නේ. එතනදී EV එකක් පරිසර හිතකාමී වීමේ තියෙන
යම් කිසි විදිහකට රේන්ජ් එක ටික අඩු වෙනවා. නමුත් ලංකාවේ අපිට යම් කිසි විදිහකට solar power generation promote කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් charging stations solar වලින් solar panels වලින් හදලා එතනින් බැටරි වලට යන විදිහට දාලා ඊට පස්සේ ඕනම වෙලාවක charge වෙන විදිහට හදන්න පුළුවන් නම් මේ වගේ concept එක මම හිතන්නේ මේවා තව දුරටත් green විදිහට ප්‍රමෝට් කරන්න ලංකාවට වඩාත් ගැලපෙන විදිහට ලොකු නෙට්වර්ක් එකක් ඒ වගේම මේ වගේ වොරන්ටි එකක් එක්ක ගොඩක් ගැලපෙනවා කියන එක මට හිතෙනවා. හැබැයි අර පළවෙනි අඩිය තියන්න අපි ගොඩක් කට්ටිය අකමැති. ඉතින් මේක කියද්දි පොඩි දෙයක් මතක් වෙනවා. සාමාන්‍යයෙන් මුලදිම ලංකාවේ තිබ්බ ඔය රේඩියෝ වගේ බ්‍රෑන්ඩ්ස් වලට එද්දි ජර්මන් ඒ වගේම ෆ්‍රෙන්ච් වගේ බ්‍රෑන්ඩ්ස් තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. හැබැයි ජපානෙන් සෝනි වගේ බ්‍රෑන්ඩ්ස් ටික ලංකාවට 60 70 ගණන් වල එද්දි මිනිස්සු කිව්වලු ඕක ජපන් එකක්ද අර බ්‍රෑන්ඩ් එක තමයි හොඳ මේවා ගණන් ගන්න නැහැ කියලා. ඉතින් ඒකම දැන් ඔන්න චයිනීස් වලට වෙලා තියෙනවා. චයිනීස් වෙහිකල්ස් මේ වෙනකොට ලංකාවේ මාකට් එකේ තියෙනවා EV පැත්තෙන් ආපුවම. ඉතින් ජර්මනියෙන් ජපානයට ගිහිල්ලා චීනයට ගිහිල්ලා ලංකාවට එන්න අපිට පුළුවන් ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ ETX එක වගේම මේ පොඩි ප්‍රොඩක්ෂන් කැපැසිටි එකක් එක්ක යන දේවල් තව වයිඩ් වෙලා මේවා ජෙනරේෂන් එක වැඩි වෙලා එහෙම නැත්නම් ප්‍රොඩක්ෂන් කැපැසිටි වැඩි වෙද්දි ප්‍රයිස් එක එන්න අඩු වෙන්න පුළුවන්. ඉතින් අර ඇඩොප්ෂන් රේට් එක තමයි වැඩි විය යුත්තේ. කොහොම වෙතත් මේ වීඩියෝ එක ඔයාට උදව්වක් වුණා කියලා හිතනවා. ඒ වගේ ඩිසිෂන් එකකට යන්න හිටියන් නම් ඒ ඩිසිෂන් එක ගන්න සහ වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් සිමේගේ නම්බර් එකට ඔයාට කෝල් එකක් දීලා ඒ දේවල් ගැන දැනගන්න පුළුවන්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම අවශ්‍ය කරන නම්බර්ස් ඔයාලට දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම දැනගන්න කැමතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.